ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඔබ වපුරන දේ ඔයාම නොදනවා. නැතිනම් කර්මය සහ විපාකය කියන දේ ගැන. අද අපි කතා කරන්නේ මේ සමාජයට ගැලපෙන හොඳ මාතෘකාවක් කියලා මට නම් හිතෙනවා. හරි විශ්මි, මටත් මතකයි. ඔයා ඔය හඳුන්වපු කර්මය විපාකය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ගාථාවක් ගැන. ඒ ගාථාව තමයි චේතනාහං වික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. ඔව් තිසරි, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට මේ කර්මය කියලා කියන්නේ අපි සිතාමතා කයින් වචනයෙන් මනසින් සිදු කරන ක්‍රියාවක් කියලා. ඒ වගේම තමයි තිසරි විපාකය කියලා කියන්නේ කරන කර්මයට අනුව අපට ලැබෙන ප්‍රතිඵලයයි. ඒ වගේම තමයි විශ්මි මේ කර්මය විපාකය ගැන ප්‍රතික්ෂේප කරපු ශ්‍රාවකයන් වහන්සේලා 6 දෙනෙක් රජමහනුවර ඉඳලා තියෙනවා. ඒ 6 දෙනා නම් තිසරි පූර්ණ කස්සප, මක්ඛලී ගෝසාල, පපුද කච්චායන, අජිත කේස කම්බලි, සංජය බෙල්ලටි පුත්ත, නිගණ්ඨනාග පුත්ත කියන ශාස්ත්‍රඥ වහන්සේලා. ඔව් විශ්මි, එදා වගේම අද වර්තමාන සමාජයේ සිටින වැඩි පිරිසක් කර්මය විශ්වාස කරන්නේ නැහැ. චේතනාව අනුව කර්මය යහපත් හෝ අයහපත් වෙන්න පුළුවන් තිසරි. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, දස කුසල ධර්ම, පංචශීල, දස පාරමී ධර්ම ආදී යහපත් පුණ්‍ය කර්ම විදියට අපිට හඳුන්වන්නට පුළුවන්. පස්පව, දස අකුසල් ආදී පාප කර්ම විදියට හඳුන්වන්න පුළුවන්. ඔව් විශ්මි, කුසල ක්‍රියා නිසා සැප ලැබෙනවා. ඒවා වගේම අකුසල කර්ම නිසා දුක ලැබෙනවා. ඉතින් තිසරි පුද්ගලයා විසින් සිදු කරනු ලබන ක්‍රියා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි තිසරි කුසල ක්‍රියා සහ අකුසල ක්‍රියා කියලා කියන්නේ. ලෝභ, දෝෂ සහ මෝහ යනු අකුසල මූලයන් පිළිබ සිදු කරන ක්‍රියා අකුසල් වෙනවා. අලෝභ, අදෝෂ සහ අමෝහ යන කුසල් මූලයන් මුල්ව සිදු කරන ක්‍රියා කුසල් ක්‍රියා වෙනවා. අකුසල ක්‍රියා වශයෙන් අප පසුපස එන්නේ ගවය පසුපස යන ගැලහි රෝදය වගේ. කුසල් ක්‍රියා අප පසුපස එන්නේ අප අන් නොහැර යන සෙවණැල්ලක් වගේ. ඉතින් විශ්මි, අපි මොකක් හරි ක්‍රියාවක් කරනකොට ආත්මෝපනායක ධර්මඵලය ආකාරයට සිදු කරන්නට පුරුදු වන්නට ඕනේ. ඒ කියන්නේ තිසරි තමා උපමා කොට අනුන්ට හිංසා නොකිරීම එහි අරුත කියලා අපිට බුද්ධ දේශනාවේ සඳහන් කරනවා. හරියට හරි විශ්මි, අපි දැන් කතා කරමු තිදුරින් සිදු කරන අකුසල ක්‍රියා 10 ගැන. කුසල ක්‍රියා 10 ගැන. අපි මුලින්ම අකුසල ක්‍රියා ගැන කතා කරමු නේද තිසරි? මේ අකුසල කර්ම කොටස් 3කට බෙදන්න පුළුවන්. පරපර නැසීම, සොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, කයින් සිදුවන අකුසල ක්‍රියා විදිහට බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, වචනයෙන් සිදුවන අකුසල ක්‍රියා විදිහට දැඩි ලෝභය, තරහව, දැඩි විශ්වාසය, සිතින් සිදුවන අකුසල කර්ම හැටියට හඳුන්වන්න පුළුවන්. අපි කතා කරමු අකුසල ක්‍රියාවල ප්‍රතිවිරුද්ධතාවය කුසල ක්‍රියා විදිහට හඳුන්වන්න පුළුවන් නේද තිසරි? විශ්මි, ඔයා හිතන විදිහට මිනිස්සු වන අපිට විතරද කර්මය විපාක දෙන්නේ? නෑ තිසරි, බුදුරජාණන් වහන්සේට පෙර කරන ලද පාප කර්ම 12ක් මෙලොවදී විපාක දුන් බව හිමාලයේ අනෝතස්ස විලාසරදී 500ක් භික්ෂුන් වහන්සේලා සමග දේශනා කර තියෙනවා. එහෙනම් විශ්මි, අපි බුද්ධ දේශනාව අනුව ඒවායින් කිහිපයක් ගැන කතා කරමු. ඔව් තිසරි, සුන්දරී පරිත්‍රාජිකාව මුල් කොටගත් සිදුවීමේදී
බුදුරදුන් අපවාදයට ලක් වූයේ පෙර මෝඩනීනා මෝඩසයෙකුව ඉපදී සිටින විට සරගුණම් පසේ බුදුරදුන්ට කළ අපහාසය නිසායි. ඊළඟ එක තමයි විශ්මි. චින්චි මානවිකාව පිළිබඳ සිදුවීමේදීද උන්වහන්සේ අපවාදයට ලක් වූයේ පෙර සභාවේ වුණා බුදුරදුන්ගේ නන්දනම් ශ්‍රාවකයන් වහන්සේට කාමභෝගියායි දුස්නැගීම හේතුවෙනි. බුදුරජාණන් වහන්සේට විටින් විට වැඩදුණු හිසේරුදාවක් තිබෙන. එයට හේතු වූයේ පෙර මසුන් මරණ පවුලක ඉපදී සිටියදී තම ඥාතීන් මසුන් ගොඩදා තිබෙනු දැක සතුටු සිනා පළකර පාප කර්ම නිසායි. ඒ වගේම තමයි විශ්මි බෝධිසත්වයන් වහන්සේ විසින් කරන ලද පුණ්‍ය කර්මවල ආනිසංස පිළිබඳවද බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වනවා. ඒකට පොදුම උදාහරණයක් තමයි තිසරි පූජාවලිය කියන ග්‍රන්ථය. ඒ වගේම තමයි විශ්මි රහතන් වහන්සේලාට කර්මය කුසල අකුසල ක්‍රියා අනුව විපාක දී තිබෙනවා. පෙර ජාතියක සිය දෙමව්පියන් කැලයට ගෙන ගොස් පහර දී මරා දැමූ නිසා මුගලන් මහරහතන් වහන්සේට කාලසිරා පර්වතයේදී සොරුන් විසින් පහර දී පිරිනිවන් පෑමට සිදු වුණා. ඒ වගේම තමයි විශ්මි සීතලේ මහරහතන් වහන්සේ ප්‍රත්‍යාලාභීන් අතර ආග්‍රස්ථානයට පත් වූයේ පෙර භවයක තාපසයෙකුව සිටියදී තමන් වැළඳු ආහාරය වමාරා රැටකුන් සහිත කුසගින්නේ සිටි දැරියකට ලබා දුන් පුණ්‍ය කර්ම නිසා. තිසරි මේ ලෝකයේ උසස් මනසක් ඇති සත්වයා වන්නේ මිනිසායි. ඉතින් ඒ නිසා මිනිස්සු වන අප යෝනිසෝ මනසිකාරයෙන් හෙවත් සිහි නුවණින් සිතාබලා ක්‍රියා කළ යුතු වෙනවා. ඒක ඇත්ත තමයි විශ්මි. අපගේ ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැනි උතුමන් වහන්සේ නමකටත් කර්ම විපාක වලින් බේරී සිටීමට නොහැකි වූයේ නම් එතරම් පාරමී ශක්තිය, පිරිවර බලය, ඍද්ධි බලයක් ඇති අපි වගේ අය කෙසේනම් කළ පව් වලින් ගැලවෙන්නද? ඒ නිසා තිසරි කිසි දෙනෙක කවරෙකුට හෝ දුකක්, පීඩාවක්, කරදරයක්, විපතක් කිරීමෙන් වැළකී සිටිය යුතු වෙනවා. ඒ නිසා විශ්මි අප විසින් කළ යුත්තේ නැවත නැවත සිතමින් සැප විපාක විඳිමින් සතුට විය හැකි කුසල් පින්කම්. මේ වැඩසටහන ශ්‍රවණය කරපු අය මීට පස්සේ ඔයා හිතන විදිහට කුසල් ක්‍රියා කරයිද අකුසල් ක්‍රියා කරයිද කියලා අපි බලමු නේද? මම නම් හිතන විදිහට විශ්මි එයාලා හැමෝම තමන්ගේ සිතේ කයින් වචනේ වෙන සියලුම අකුසල කර්මයන් කිරීමෙන් වැළකීලා කුසල ක්‍රියාවන් කරගෙන ක්‍රියා කරයි කියලා මට නම් හිතෙනවා. ඒ වගේම තමයි තිසරි කරන කර්මය පොඩි වුණත් කාලයක් යනකොට ලොකු වෙනවා. ගහක සෙවන වගේ කාලයකට ඵල දෙන්න පටන් ගන්නවා. ඒ නිසා අද මේ මොහොතේ අතින් වචනයෙන් සිතින් ලෝකෙට දෙන්න පුළුවන් උපරිම යහපත ලබා දෙන්න. ඉතින් විශ්මි අපේ වැඩසටහනේ අවසානයේ අපි දෙන්නටම කියන්න තියෙන්නේ හංසයා දියෙන් පිළිවෙන් කරගන්නාසේ සරුදේ සරුදේ ලෙස නිසරුදේ නිසරු ලෙස අපි අපේ ජීවිතේ හඳුනාගෙන අපේ ජීවිතය සාර්ථක කරගන්න කියන දේ ගැන. එහෙනම් තිසරි දෙව්නි අලුත් ඉරදිනක හමුවීමට බලාපොරොත්තු වෙන අපි ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාටම දලදා සමිති පිහිටයි.